කොහොමද ඔයගොල්ලන් හැමෝටම ආදරෙන් එකතු කරගන්නවා මගේ YouTube channel එකට. අද මම හදන්න යන්නේ අරාබි ගෙවල් වල හදන ෂෝර්පා එකක්. එහෙමත් නැත්නම් සුප් එකක්. ඔයගොල්ලන්ට පේන විදිහට මම සූදුරු, ඒ වගේම බීලුණු, සූදුරු, කුඩු කෑල්ලක් එකතු කරගෙන හොඳට ටෙම්පරාදු කරගන්නවා. මම මෙතනදී එළු මස් හීනියට කපාගෙන එකතු කරගන්නවා. ඔයගොල්ලන්ට ලංකාවේ කෙනෙක් නම් තුකුල් මස් හීනියට කපාගෙන එකතු කරගන්න පුළුවන්. ගොඩාක් පොඩියට කපා ගන්න එපා. සාමාන්‍ය ප්‍රමාණයට පේන විදිහට කපා ගන්න. 3-5 විදිහට කහ 3-5 සූදුරු කුඩු ටිකක් මම එකතු කරගන්නවා. සුප් කැටයකුත් එකතු කරගන්නවා මම. මෙතනදී මම තක්කාලි ගෙඩියක් බ්ලෙන්ඩර් කරලා එකතු කරගන්නවා. වතුර ටිකක් දාලා තමයි මම බ්ලෙන්ඩර් කරන්නේ. ඒකත් මම එකතු කරගන්නවා මේ විදිහට. මස් ටික හොඳින් තැම්බෙන්න ඕනේ හින්දා අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරගන්නවා. මම මෙතනදී white oats තමයි එකතු කරගන්නේ. ලංකාවෙත් තියෙනවා white oats ගන්න. ගොඩාක් මේක මම එකතු කරගන්නේ නැහැ. තී හැඳි 3-4ක් වගේ තමයි එකතු කරගන්නේ. මේක හොඳින් තැම්බුණාට පස්සේ මම එකතු කරගන්නවා වියලි දිහි ගෙඩියක්. මේ එකතු කරගන්නේ මේ සුප් වලට එකතු කරගන්න නූල්ලස්. ඔයගොල්ලන්ට ලංකාවේ මැගී නූල්ලස් එකක් හීනියට කුඩු කරගෙන එකතු කරගන්න පුළුවන්.